ඉතින් අද මම ගෙනල්ලා තියෙන මේ ග්‍රැනි කියන ගේම් එකේ ග්ලිච් 3ක්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි යමු ග්ලිච් මොනවද කියලා බලන්න. ෆ්‍රෙන්ඩ්ස්, පළවෙනි ග්ලිච් එක තමයි අපිට මිටියක් නැතුව අර උඩ තට්ටුවේ තියෙන ලෑලි ටික ගලවන්න පුළුවන්. ඉතින් අපිට මේකට මිටියක් ඕන වෙන්නේ අන්න අර ලෑලි ටික. ඉස්සෙල්ලා මේක අප්පන් ගිහලා මෙන්න මේක අතොට තල්ලු කරන්න. ඔන්න ඔය ශබ්ද ඇහුනට පස්සේ මෙන්න මේ පෙට්ටිය ගිහලා හැංගෙන්න ඕන. දැන් ඉතින් ග්‍රැනි කඩාගෙන විදගෙන එනවා ඔය ශබ්දෙට. අපි ග්‍රැනි එනකම් බලන් ඉමුකෝ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස්, ග්‍රැනි ආවා. ඔන්න දැන් හිමීට මෙතනින් දොර කඩාගෙන යනවා. පේනව නේද? ග්‍රැනි අපි ලේසියෙන්ම දොර කඩලා දෙනවා. ඉතින් අපිට දැන් ඕන දෙයක් කරගත්ත හැකි. යන්න ග්‍රැනි දැක්ක නේද මේක හදලා ග්‍රැනි යනවා යන්න. ඒකත් වට්ටන්න යනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක වට්ටන් එන්න. බැරි වෙලාවත් ඒක වට්ටන් එන්න බැරි වුණොත් ග්‍රැනිට ඒක ඒ ග්‍රැනි කියගේ ඒක හැප්පුණොත් එයා ඒක හදන්න ඉතින් නැවතෙනවා. ඊට පස්සේ එයා මේක කඩන්න යන්නේ. පේනව නේද? කඩලා තියෙන්නේ. ලේසියෙන් රින් ගන්න පුළුවන් ඇතුළට. ඕන දෙයක් ගන්න හැකි. නයිස්. පේනව නේද? හරි, ඉතින් වැඩි කතා නැතුව අපි යන්නේ ඊළඟ ග්ලිච් එක බලන්න. ෆ්‍රෙන්ඩ්ස්, ඊළඟ ග්ලිච් එක තමයි අපිට පුළුවන් ග්‍රැනිව හිර කරන්න. මෙන්න මෙතන අපිට හිර කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ආයි ග්‍රැනිට හෙලවෙන්නවත් බෑ. ග්‍රැනිගේ ළඟට ගියත් ග්‍රැනිට බෑ අපිට ඇටැක් කරන්න. අපි බලමුකෝ ඒක. වරෙන් යමුකෝ. ඉතින් ග්‍රැනි ඉස්සෙල්ලා මේ වත්තලා ඉන්න ගන්නවා. ඒක නම් ජම්ප් කියා වෙලා ගියා. ග්‍රැනි හැම ළඟට එනකන් ඉඳලා එයා ඇඳ බැටන් එකක් තියෙන්නේ. ඒක බාගෙන යනවා. මේ දිගට ක්ලික් කරන් යන්න. මෙහෙම විනාඩියක් විතර බාගෙන යන්න ඕන. විනාඩියක් ඉවර වෙච්ච වෙලාවක් වගේ අපිට උඹයින් පේනවනේ. දැන් ග්‍රැනි ග්ලිච් වෙලා ඉන්නේ. දැන් ග්‍රැනිට බෑ අපිට ඇටැක් කරන්න. ඊළඟට ගියත් බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හරි වැඩි වෙලාවක් ග්‍රැනිව මොකක් හරි ගෙනල්ලා වෙඩි තියලා මැරුවොත් එයාටයි පණ එනවා. නැත්තම් අපි කොහෙට හරි ගිහිල්ලා හිතන්න ඔයා මොකක් හරි මොන්න මේ උඩින් වැටෙනවා කියලා. ඔයා මොකකින් හරි ඒ කියන්නේ මැරුණොත් ඔයා ආයෙත් ස්පෝන් වෙනවා. ඉතින් අපි යමු තුන්වෙනි ඒ කියන්නේ අවසාන ග්ලිච් එක බලන්න. ඊළඟ ග්ලිච් එක තමයි අපිට පුළුවන් ඒ කියන්නේ වේගෙන් යන්න පුළුවන් ග්ලිච් එකක් තියෙනවා. අපි දැන් මෙහෙම යනවනේ. මීට වඩා ගොඩාක් වේගෙන් යන්න පුළුවන් ග්ලිච් එකක්. ඉතින් අපිට මේ ඉස්සෙල්ලාම ඉතින් මේ පෙට්ටිය ළඟට ගිහිල්ලා මේ නැමන බටන් එකයි මේ පෙට්ටියේ බටන් එක එකපාර ඔබන්නවා. මෙන්න මෙහෙම. වෙන ග්ලිච් එකක් වුණා. දෙකම එකපාර බන්නවා නේ. අම්මට ග්‍රැනි එනවා. දැන් මොකද කරන්නේ? පාර වෙයි. ග්‍රැනි එන්න. හරි මචං, පොඩි ආපදාවක් වුණා. ගණන් ගන්න එපා. ඉතින් දන්නවනේ ඩාන් වෙනවා ඩූන් වෙනවා. ග්‍රැනි නැතුව ඉතිනේ. අම්බෝ. එහෙනම් අපි ග්‍රැනිව හිර කරන්න. ග්‍රැනි එන්න. පාරක් කුටි කරනවා. ග්‍රැනියෙන්ද අපි ග්‍රැනිව දෙවුවා. ඊපස්ස අපිට පුළුවන් ඊළඟ ග්ලිච් එක ගැන බලන්න. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. ඔයා මොකක් හරි පෙට්ටියක් හොයාගන්න. ඕන පෙට්ටියක් මේක කර හැකි. පෙට්ටියක් තියෙන නැත්නම් අර තව යට පෙට්ටියක් තියෙනවා. ඒ කියන්නේ දෙකම එකපාර බන්න කියන්නේ එහෙම ගන්න නෙමෙයි මං කියන්නේ. ඒ කියන්නේ එකම අප්පර ගන්නකින් මේ දෙකම ඉස්සෙල්ලා මේ කොබන ඊට පස්සේ මේ කොබන.
ටික ළඟටම ගිහිල්ලා නැමි ළඟට යන්න මට වැරදුනා. නැමිලා හිටගන්න එක බාගෙන යන්න. හරි. ආයෙ නැමිලා ක්ලික් කරා. හරි ඕගොල්ලන්ට පේනවනේ අපි දැන් නැමි මේ නැමෙන හිටගන්න එකේ පෙන්නන්නේ අපි හිටගෙන කියන ඒ වුණත් අපි ඇත්තටම නැමෙන්නේ. වගේ පේන ඕගොල්ලන්ට මොන වේගෙන් හැබැයි අපි කොහෙන් හරි වැටුණොත් මැරුණොත් මේ ආයෙ පිච් එක වෙන්නේ නැහැ. මේ වගේ තැන් වලින් මැරුණොත් ඒක නැති වෙනවද කොහෙද? ඔව් ඒක නැති වෙනවා. අනේ ඒක නැති වෙලානේ. තව මේකෙන් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. ඉතින් හොඳයි මේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. දෙවියන් මේකත් වෙලා ඉන්න. ඉතින් මම SL බුතා කීන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.